අද අපි කතා කරන්නේ මිශ්‍ර භාග, තත්ත්ව භාග සහ විෂම භාග පිළිබඳව. එතකොට මෙතනදී අපි ඉස්සෙල්ලාම මිශ්‍ර භාගයක් කියන්නේ මොකද්ද? තත්ත්ව භාගයක් කියන්නේ මොකද්ද? විෂම භාගයක් කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ. එතකොට අංක එක තමයි තත්ත්ව භාග. තත්ත්ව භාග. එතකොට තත්ත්ව භාගයක් කියන්නේ මොකද්ද? හරි. තත්ත්ව භාගයක් කියන්නේ මෙහෙමයි. බිඳුවත් එකත් අතර භාග. මොකද්ද තත්ත්ව භාග කියන්නේ? බිඳුවත් එකත් අතර භාග. එතකොට මොකද්ද මෙතන බිඳුවත් එකත් අතර භාග කියන්නේ? හරි. එතකොට බිඳුව සහ එක අතර තියෙන භාග. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට ඉස්සෙල්ලා මතක් වෙන භාගය මොකද්ද? පොඩි කාලේ ඉඳන් මතක් වෙන භාගය තමයි මොකද්ද? දෙකෙන් එක කියන එක. භාගයයි කියන්නේ මේකනේ. දෙකෙන් එක. ඊට පස්සේ අපිට කාල මතක් වෙනවා 4න් 1. ඊට පස්සේ අපිට මතක් වෙනවා මේ 4න් 3 වගේ. මේවට තමයි අපි කියන්නේ තත්ත්ව භාගය. ඇයි මේවා බිඳුවත් එකත් අතර. බිඳුවට වඩා ලොකුයි එකට වඩා පොඩිනේ. එකට වඩා මේක පොඩිනේ. එකට වඩා 4න් 1 පොඩි. ඒක දන්නවනේ. එකක් කියන්නේ දැන් බිස්කට් එකක් නම් මේ බිස්කට් එකක්නේ. 4න් 1ක් කියන්නේ ඒකෙන් 4න් එකක්නේ. එතකොට මේ 4න් 1 ප්‍රමාණයට වඩා මේ ප්‍රමාණය ලොකුයි. නේ? එහෙනම් එකට වඩා 4න් 1 කියන එක මොකද්ද? පොඩිනේ නේ. ඒක තමයි. එතකොට බිඳුවත් එකත් අතර භාග තමයි මේ තත්ත්ව භාගය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒක තත්ත්ව භාග ගොඩක් ලියන්න පුළුවන්. මොනවද ලියන්න පුළුවන් භාග? 8න් 3 එතකොට 7න් 2 ඔය වගේ. හැබැයි 11න් 11. බලන්න 11න් 11 ගන්න. මේක ලියන්න පුළුවන්ද? බෑ. මේක තත්ත්ව භාගයක් නෙමෙයි. ඇයි තත්ත්ව භාගයක් නෙමෙයි? බිඳුවත් එකත් අතර භාග. ඉතින් මේක කොහොමද අපි මේක මේ ගැටලුව මේව කරගන්නේ? කියන්නේ මේක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නේ. මොකද 11ට බෙදුවම කීයද? 1යිනේ. 1යිනේ. මේක එහෙනම් මොකද්ද? මේ භාගයක් නෙමෙයි මේක නේ. තව දුරටත් සංඛ්‍යාවක් වෙනවනේ. නේ? සංඛ්‍යාව මේ ඉලක්කමක් වෙනවනේ. මේ බලන්න 11 බෙදීම 11 1යිනේ. දැන් ගත්තොත් එහෙම අපි මේක ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම 12 බෙදීම 2. මේක 2න් 12. නේ 12 බෙදීම 2ක් කියන අපි නැකන් 2න් 12ක්. මේකත් අපේ තත්ත්ව භාගයක් නෙමෙයි. තත්ත්ව භාගයක් නෙමෙයි. ඇයි මේක උත්තරේ එන්නේ 6යිනේ. 6යිනේ. 6 කියන්නේ බිඳුවත් එකත් අතර නෙමෙයි. එහෙනම් හරයයි ලවයයි සමාන වෙලාවේ ඒක තත්ත්ව භාගයක් නෙමෙයි. ඊට පස්සේ හරයට වඩා ලවය විශාල වෙන භාගත් තත්ත්ව භාග නෙමෙයි. ඒවට වෙනම නම් තියෙනවා. අපි දැන් මේ නම් වලට යමු. දැන් තත්ත්ව භාග කියන එක තේරුණා. දැන් තියෙන්නේ මොකද්ද මේ අපි ළඟට යන් විෂම භාග වලට. හරි.